දැන්නේ පටන් ගන්න ඉතින් අපි මාළුවෙක් කල්ලන්න යන්නේ. පේනවනේ ඔය ප්ලේස් එක. ඔය පටන් ගැම්ම තමයි මෙතන තියෙන්නේ. සත්තු කෑගම සද්ද ඇහෙනවා. මාර ලස්සනයි ඉතින්. ඊටත් පායගෙන එනවා. අපි අද උදේම තමයි ආවේ. පිළිම ප්ලේස් එකක් තමයි ඉතින්. මෙතන පොඩි බෑවුමක් තියෙන්නේ. ඒ බෑවුමෙන් බැහැලා තමයි අපි යන්න ඕන පටන් ගැම්මට. අපි ගිහිල්ලා බලමු. ඉස්සනෝනේ. ඉන්න මට යන්න. අම්මෝ. ඉස්සන බොරැල්ලනේ තියෙන්නේ. බොරැල්ල හින්දා ඉස්සනවා වැඩි. මර යනවා අපි. උද්දමල්ලි තමයි අද මාත් එක්ක ඉන්නේ. පොරක් බැහැ ගන්නවද? කොහෙන්ද යයි? අතන්ට යන්න ඕනේ අපි. ඉතින් ආවා වගේ තමයි. මේ තියෙන ප්ලේස් එක. ඉතින් මෙතන යා ගන්න ඕන හොඳට. පරිස්සමෙන්. තේරෙන්නේ දෙස්සනවා. මාළන් උඩට ඉලිප්පලා ඉන්න පොඩි උන්. බෝකොලේ කිත්ති වගේ උන් පොරි ගැට. බලමු ලොකු මාළුවෙක් අල්ල ගන්න අපි. මෙතන ආරොත් ඉන්න. මෙතන ඉතින් ඔය පටන් ගන්නනේ. අර කොරලියුන් හොඳටම ඉන්න මෙතන. පේනවනේ. එතන කට්ටිය කලවැල් තලලා දානවා ওই මාළුන්ට. ලොකු මාළු ඉන්නේ. මම හිතන්නේ මේ සැරේ වන්දාද්දි කලවැල් තලලා දාලා උදම ලියනවා. ඉස්සරලා මෙයක් ගහගෙන දාම් රංචුවක් සෙට් වුණොත් මචං ආයෙ සෙට් එකම ගහනවා. පොඩි මාළු කන්න දෙන්නේ නැහැ ඔය. අර බලන්න උඩ මාළු ඉන්න පොඩි උන්. පේනවද දන්නේ නැහැ ඔයාලට නා. මේ ටිකේ ඉන්න පොඩි මාළු. මොකෙද්ද? තිත්තියේ. පෙන්නනකෝ. මෙන්න තිත්තියෙක් අහුවෙලා. පළවෙනි මාළුවා. යවා ගමු. ගල්වලා දෙනවා මගේ අතට පොඩ්ඩක් ඈ.
මෙන්න තිත්තියා. කොහොමද ලස්සන? දාමු වතුරට. ඒක අහුවෙලා. මොකෙද අඟුට්ට එන්නේ? තියන් ඒව බලා ගන්න. එන්න අඟුට්ටා. අද ලොකු මවුල් නැද්ද? මේ වලේ මේ අර නිකන් අර වතුර නිකන් අව පැහැයක් වගේ ගැන්විලා තියෙන හින්දා තමයි මේ මාළුවා කළු වෙලා තින්නේ නේ. ඒකත් බලන්නකෝ හැටි. පේනවනේ. මූ විද්දොත් ඉතින් ඌ කියාන දුවන්නේ ගලව ගන්න. අන්න එනවා වැලියෝවේ. පොඩ්ඩක් ඉන්න ඈ. ගලවනකො එතකල්ලා. ඌ තමයි හැම කාලා තියන්නේ මෙච්චර වෙලා. කවුරුට යන්න තවත් බෙදිලා තින්න හොඳට. සුපිරි නේද? බෝගලෙක් අහුවෙලා. එන්න අහුවෙච්ච බෝගලයා. වතුරට දාමුනේ. දා. කොන් ගෑවා. මෙන්න ප්ලේස් එක. ඔහු සුපිරියක් තමයි ඉතින්. මෙතන අත්‍තරම සුපිරියක්. පේනවනේ. දැන් අවුල. ඔන්න කන පෙතියෝ. අතු පෙතියේ. මලි යල්ලා පෙන්න. හරි. මේ පෙතිය. අන්න පෙතියෙක් අහු වුණා. පෙතියෙක්ද මල්ලි මොකෙද්ද? බොගලෙක්ද? කො? අන්න අහුවෙච්ච මාළුවා අතාරි. අන්න උඩ පැන්න වතුරට වැටුණා. අඩෝ මෙහෙන් පෙත්තිලියක් කාලා ඉඳලා තියෙන්නේ මේ බඩු. බාගමු අපි.
අදට ඉතින් මාළු අල්ලලා ඉවරයි. තැන් වලට ගියා අහුන්නේ නැහැ ඉතින්. දෙන්නෙක් විතර තමයි තෙත්පිලි අහුනේ. එහෙම තමයි ඉතින්. මොකද හිතන්නේ ඉතින් වීඩියෝ ගැන? පහලින් ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් ඉතින් අදට මම සමු ගන්නම්.